කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් පොරොන්දු වුණ විදිහටම දකුණු ලකේ සංචාරයේ දෙවෙනි වීඩියෝ එක අරන් එන්න තමයි මේ හදන්නේ. ඉතින් උදේම ආච්චිගේ මල්වත්තේ ඉඳලා අපි මේ ගමන පටන් ගන්න හදන්නේ. ගාල්ල ප්‍රදේශයේ ගාල්ලාවට බලන්න තියෙන තැන් කීපයක් බලන්න යන්න තමා අද අපි හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු අද අපි මොකද කරන්නේ කියලා. ඉතින් දන්නවනේ සියල්ලට ප්‍රථම කෑම තමා වටින්නේ. ඉතින් ඔන්න මම කිරල බීම බොන්න ආසයි කියලා. ඉතින් අපේ බාප්පා මේ කිරල වැලක් ගෙනල්ලා තිබ්බා. ඉතින් පුංචි හදලා දුන්නා අපිට කිරල බීම. ඉතින් අපි දැන් මේ රසම රස කිරල වීදුරුව බොන්න තමා හදන්නේ. මගේ නෝනනම් ඉතින් මේ වගේ චුට්ටක් ඇඹුල් බීම ජාති බොන්න වැඩිය කැමැත්තක් නැහැ. ඉතින් පේනවනේ මූණ. ඉතින් ඉස්සෙල්ලා මම ආච්චිගේ මල්වත්ත කියලා කිව්වේ විහිළුවට නෙමෙයි. ඉතින් ඔන්න ඉන්න අපේ ආච්චි බලා ගන්න. ඉතින් මේ ඉන්නේ අපේ ආච්චි. ඇත්තටම ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර ඉඳලා තමයි අපි අද අපේ ගමන පටන් ගන්නෙ. ඉතින් ගාල්ලේ සංචාරය පටන් ගන්නකොට ඉතින් අපි මුලින්ම බැලුවේ අපි කොහෙටද යන්න ඕනි කියලා. ඉතින් අපිට Google Map එකේ බලනකොට හම්බුණා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් Blue Wave Sea Turtle කියලා. ඉතින් අපි තීරණය කරා මුලින්ම එතනට ගිහිල්ලා අපේ දවස පටන් ගන්න ඕනි කියලා. මේ සංරක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ ගාල්ලේ ඉඳලා කොළඹ පැත්තට එනකොට වැල්ලබඩ කියන ප්‍රදේශයේ ඉතින් ප්‍රධාන පාරේ වම් පැත්තේ තමයි මේක පිහිටවලා තියෙන්නේ. ඉතින් මේක UK කමියුනිටි ස්කූල් එකකින් තමයි මැනේජ් කරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මෙතන කිසිම ටිකට් එකක් ගන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඩොනේෂන් බොක්ස් එකක් තියෙනවා. ඔයාලට කැමති නම් ආධාරයක් කරලා යන්න පුළුවන්. ඒ අරෙන්න කිසිම ටිකට් එකක් ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් අපිත් සුළු ආධාරයක් කරා. ඉතින් මෙතන ඔයාලට කැස්බෑව ගැන දැනුම ගන්න මෙන්න මේ වගේ බෝඩ්ස් හයි කරලා තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න කැස්බෑ වර්ග මොනවද? ඉතින් සමහර වර්ග අපිත් මෙතෙන් ආවට පස්සේ තමයි ඉගෙන ගත්තේ. මෙතෙන් එනවනම් ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ කැස්බෑ පැටව් අතට අරන් අල්ලලා බලන්න පුළුවන්. ඉතින් හරිම හුරතල් එයාලා නම් මං හිතන්නේ එයාලා බයත් නැහැ දැන් මෙතන එන අය අල්ලලා පුරුදු වෙලා. ඉතින් මේගොල්ලෝ හැමදාම ඉන්න අය නෙවෙයි. මේගොල්ලෝ ටික කාලයක් මෙතන සංරක්ෂණය කරලා මුහුදට මුදා හරින කට්ටිය. මෙතන ඉන්න මේ ලොකු කැස්බෑව් නම් ගොඩක් අය ඉතින් මොනවා හරි අනතුරකට මුහුණ දීලා එහෙම නැත්නම් එයාලට මොනවා හරි ආබාධයක් වගේ දෙයක් තියෙන අය තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මුහුදට මුදා හරින්න බෑ. ඒගොල්ලන්ට අනතුර වැඩි මොහොතේ හින්දා ඉතින් ඒගොල්ලෝ මෙහි සුරක්ෂිතව පවත්වාගෙන යනවා. ඉතින් අනිත් අය නම් මෙතනින් කරන්නේ ගොඩක් දුරට බිත්තර ගෙනල්ලා වෙනම හැචරියකට දාලා ඊට පස්සේ එකකින් පැටව ආවට පස්සේ මුහුදට යන්න පුළුවන් කාලේ වෙනකොට එයාලව මුහුදට මුදා හරින එක තමයි කරන්නේ. ඉතින් මේ ආයතනය ගොඩක් ලොකු සේවයක් තමයි කරන්නේ මේ කැස්බෑව සම්බන්ධයෙන්.
ඉතින් කෝමාරිය කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට සමුදීලා අපි ගාල්ල පැත්තට ආවා තව කොයරිය ඇවිදින්න කියලා හිතාගෙන. ඉතින් ගාලු කොටුවට යන්න දැම්ම කල් වැඩි නිසා අපි බැලුව තව තැනක් කොහැරි යන්න පුළුවන්ද කියලා. මොකද ගාලු කොටුව ගොඩක්ම ලස්සන රෑට. ඉතින් ඒ යන අතර මග අපිට මෙන්න මේ වගේ බඹරු අහලා ඉන්න ලස්සන පාක් එකක් හම්බුණා. ඉතින් පාක් එකක් කියවට තියෙන ඇත්තට මම ලොකු ඒරියා එකක් නෙමෙයි. නමුත් ඉතින් ලස්සන ඩෑම් එකක් එහෙම තියෙන තැනක්. ඉතින් අපි පොඩ්ඩක් නතර වෙලා බැලුවා එතන කොහොමද කියලා. සයුරේ ජීවිත නැව පෙරලී මුතු සොයන අය කොහෙදෝ පනනලපාගා අසරණ වූදා පමණයිදෝ නොවෙනස් වේ කුරුලුකී දැන් පානනාල සැබෑවුනේ සුළගේ රහසක් කීවා පියමං පෙරලේ සුළඟයි මැකුවේ රලනේ සැඟ වූයේ ඇයි Hadi kan? Anna, ikaw tawa. ඔන්න ඉතින් අපි පාක් එකෙන් පස්සේ ආපහු ආච්චිලා ගෙදරට ගිහිල්ලා ඇඳුමකුත් මාරු කරගෙන ඉතින් ආපහු ගාල්ලට ආවා ගාලු කොටුව බලන්න. ඉතින් ඔයාලා දන්නවනේ ගාල්ලේ බලන්න තියෙන ලස්සනම තැනක් තමයි ගාලු කොටුව කියන්නේ. 1588 දී විතර පෘතුගීසීන් තමා මේ බලකොටුව හදලා තියෙන්නේ. ඊට පස්සේ 17 වෙනි සියවසේත් නැවත ලන්දේසින් විසින් අල්ලාගෙන මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. නමුත් 1988න් පස්සේ මේක යුනෙස්කෝ හෙරිටේජ් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සුන්දර ගාලු කොටුවේ නිදහසේ ඇවිද යන්න.
මුළු හවස් වරුවම ඉතින් ගාලු කොටුවේ සුන්දරත්වය බල අපි දෙන්න ගාලු කොටුව පුරාම ඇවිද්දා. ඉතින් ඇවිදලා මහන්සි ඒ වගේම බඩගින්නකුත් ආපු නිසා ඉතින් අපි කන්න කියලා තමා මේ ආවේ ගාලු කොටුව ඇතුළෙම තියෙන අවන්හලකට. ඉතින් අපේ කෑම එකත් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ කෑමගේ රස විඳින ගමන් අද වීඩියෝ එකකින් සමුගන්න තමයි මේ හදන්නේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක මුණ ගැහෙනකන් හැමෝටම සුබ ගමන්.